අර ඕගලන්ට කිව්ව දෙකෙක් හිටියා කියලා ඌ තමයි මේ උට හිතෙනවලු අවුලක් නැහැ. ඔය එහෙම ප්‍රශ්නයක් නැහැ. උට හිතෙනවලු මේ මෙහෙම මේ පන්ති කියලා දෙයක් ඉගෙන ගන්නවා කියලා දෙයක් විභාග කියලා දෙයක් නෑලු මේ ලෝකෙ. හරි. කියන්නේ උට හිතෙන්නේ ඒක නිකන් ගැලපෙන්නේ කවුද එහෙම හිතලා ඒ කියන්නේ ඇත්ත ඌ කියන එකේ පොයින්ට් එකක් තියෙනවා මේ හොඳට ජීවත් වෙන්න ඕන කියන එක. ඒ ඉතින් හිතන්න අපි හැමෝම එකඟ වුණා කියලා අපි විභාග කරන්නේ අපි ඉගෙන ගන්නෑ අපි ඔය පුළුවන් හැටියට ජීවත් වෙනවා කියලා. හැමෝම එකඟ ලෝකෙම උන් එකඟ වුණොත් ඇත්තට ඒක වඩා ප්‍රාප්තිකයි ළමයි. ඒ කියන්නේ මේ නිකම් පේපර් හදාගෙන විභාග හදාගෙන සිලබස් හදාගෙන ඉස්කෝල කියලා જાතියක් හදාගෙන කැම්පස් කියලා જાතියක් මේ මහා විකාරයන්නේ නටන්නේ. හරිද? ඒ කියන්නේ ඌ කියන්නේ ලෝකේ එහෙමලු. හැබැයි ලෝකේ ඔක්කොම එකතු වෙලා උට ප්‍රෑන්ක් එකක් කරනවා. ඔක්කොම එකතු වෙලා ඌ ඉපදුණු දායිනම් හැමෝම එකතු වෙලා මේ ඌව රවට්ටන්න ඉස්කෝල කියලා තියෙනවා පන්ති කියලා තියෙනවා. උන් කියන්නේ දැන් පන්තියේ ඉන්ටර්වල් එක දීපු ගමන් ඔක්කොම එළියට ගිහිල්ලා උට පේන්නේ නැතිල ඉන්න වෙනවලු අර රැවටිලා ඉන්නේ වගේ වගේ. කියන්නේ මේ ඔක්කොම මේ මම ඕගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා තින්නේ ඌ රවට්ටන්න එහෙම එකක්. නෑ ඌ කියන එක නෑ කියලා ඔප්පු කරන්න බෑනේ. ඒක හිතන්නකො ට්‍රැක් එකේ ලෙවල් එක. කියන්නේ ඒක අර හිතන්නවාදී තරග කියන්නේ ඒක කොහොමදවත් නෑ කියලා ඔප්පු කරන්න බෑ. ඒ කියන්නේ ඒ කොහොමද ඌ කියන්නේ අපි හැමෝම උට අපි පර්ෆෙක්ට් ඒ වැඩේ කරනවා. සර් උනත් ඇවිල්ලා අරෝ ගියාම ළමයි එක්ක එකදලා අරෝ හොඳටම රැවටිලා ඉන්න කියලා මේ ඉනාවි යනවා කියලා කියන්නේ. ඒ උට කොහොමද ඒක නෑ කියන්නේ උට කොච්චර කිව්වත් ඌ කියන්නේ උඹලා මට පේන්නේ නැති වෙන්න ඕක කරන්නේ. ඉතින් අහුවෙන්න කරන්නේ නෑ. උඹලා ඒක හොඳටම කරනවා. මං රැවටිලා ඉන්න කියලා උට ෂුවර් නෑ. එහෙම එකක් තියෙන ඌ අවුලක් නෑ. ඌ කරනවා. ඒක ඩිස්ට්‍රික්ට් 33 වෙන්න බෑනේ. එහෙම නැතුව ඌ වැඩේ කරනවා. කරාට ඌ නිකන් අර ඕන වෙලාවක අරක පිළිගන්න ලෑස්ති. ඒ කියන්නේ අර සීන් එකේම කරනවා නේ ඌ පොඩ්ඩක් සැක සහිතව කරගෙන